Hi everyone. අද මම කතා කරන්න යන්නේ lumps and bumps in vagina එකේ continuation එක. මම මීට කලින් කතා කරේ Bartholian abscess නැත්නම් cyst ගැන. Then I spoke about ingrown hair ගැන අපි කතා කරා. Sebaceous gland නැත්නම් blocked oil glands ගැන කතා කරා. අද කතා කරන්න යන්නේ මම topics දෙකක්. ඒ කියන්නේ දෙකම STI නැත්නම් සමාජ රෝග සම්බන්ධව තියෙන lumps and bumps ගැන. Number 1 is herpes. Number 2 is vaginal warts. Herpes හැදෙන්නේ herpes simplex කියන virus එක හින්දා. මේ virus එක හින්දා හැදෙන බිබිලි නැත්නම් පොඩි bumps තමයි herpes එකේ එන්න we call it as blisters එනවා. මේ blisters කොහොමද එන්නේ? ඇත්තටම herpes simplex virus නැත්නම් HSV කියලා අපි කියන්නේ මේ virus එකේ number 1 number 2 කියලා දෙකක් තියෙනවා. herpes HSV1 and HSV2. මේකේ මේ වෛරස් එක ඇත්තටම it's a sexually transmitted infection. So it's සමාජ රෝග සමාජ කියන්නේ ඒ කියන්නේ STI එකේ sexually transmitted. එහෙම එන ගමන් මේ වෛරස් එක ඇත්තටම යෝනි මාර්ගයේ හරි යෝනි මාර්ගයේ වටේට ඒ වෛරස් එක හැදුන ගමන් මොනවාද කොහොමද ඒක එන්නේ ඇත්තටම මේක එන්නේ බිබිලි තමයි හැදෙන්නේ. බිබිලි කියන්නේ ඇත්තටම ගොඩක්ම කැක්කුම තියෙන බිබිලි තමයි මේක. අපි දැන් කලින් කතා කරපු අනිත් lumps and bumps වලට මෙච්චර පේන් එකක් එන්නේ නැහැ. මේක bunches වගේ ඉස්සෙල්ලම හැදෙන්නේ කසනවා වගේ ගතියක් හැදෙනවා. කසනකොට ඒ කසනවත් එක්කම තමයි මේ lumps මේ පොඩි bumps හැදෙන්නේ. මේවා ඇත්තටම chicken pox වගේ බලනකොට ඇත්තටම වතුර පිරিলা වගේ මෙහෙම පොඩි bumps හැදෙනවා pimples වගේ. But it will be excruciatingly painful. හොන්දටම ඒවා රිදෙනවා. එක දෙකක් හැදෙනවා ඊට පස්සේ bunch වගේ හැම තැනම හැදෙන්න පුළුවන්. මේක හොඳටම රිදෙන හින්දා ගොඩක් කාන්තාවන්ට ඇවිදින්න පුළුවන් බැරි වෙනවා. යූරින් පාස් කරන්න අමාරු වෙනවා. ඉඳ ගන්න බෑ. කිසි දෙයක් කරන්න බෑ. එතකොට ගොඩක් අයට ඒකත් එක්ක ඒකට උඩ ඉන්ෆෙක්ෂන් එකක් හැදෙන්න පුළුවන්. ඉන්ෆෙක්ෂන් හැදෙන ගමන් ඒකේ ආපහු මේ සරල වගේ ඉන්ෆෙක්ෂන් වගේ ඒවත් එන්න පුළුවන්. උණ වගේ එන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහර අය ඉන්නවා යූරින් පාස් කරන්න නැතුව දවස් ගාණක් අල්ලගෙන ඉඳලා රිදෙන හින්දා යූරින් රිටෙන්ෂන් යූරින් ඔක්කොම එකතු වෙලා එළියට දාගන්න බැරුව වෙනවා. සමහර අය ඇත්තටම උත්තරම උණ හැදිලා ඒ කියන්නේ මේ වේවුලලා උණ ගන්නවා වගේ එහෙම ඔක්කොම හැදිලා තමයි මේ ඉන්ෆෙක්ෂන් එක හැදෙන්නේ. මේක හැදුනම මේක ඇත්තටම කොහොමද හැදෙන්නේ? as I said sexually transmitted. මේ වෛරස් එක සමහර අය ඉන්නවා මේ වෛරස් එක ඇඟේ තිබ්බට මම කියන මේ blisters හැදෙන්නේ නැහැ. හැදෙන්නේ නැතුව ගොඩාක් කාලයක් ඉන්න පුළුවන්. අවුරුදු ගාණක් නැත්තම් ජීවිත පුරාම ඉන්න පුළුවන්. මේ වෛරස් එක තිබ්බත් මේ බ්ලිස්ටර්ස් හැදෙන්නේ නැතුව. සමහර අයට ඇයි මේක හැදෙන්නේ? එතකොට මේ වෛරස් එක එළියට එන්න විදිහක් ඕනේ. මොන හරි එකක් ස්ට්‍රෙස් එකක් ඕනේ. ස්ට්‍රෙස් කියන්නේ සමහර කාන්තාවන්ට පීරියඩ්ස් හැදෙන්න කලින් අර ස්ට්‍රෙස් එක ඇති මේ බෙබිලි හැදෙන්න. සමහර කාන්තාවන් during pregnancy කාලේදී එකපාරක් හැදෙන්න පුළුවන් නැත්නම් repeatedly ආපහු හැදෙන්න පුළුවන්. ඒ වගේ මොන හරි එකක් ස්ට්‍රෙස් එකක් ඕනේ. සමහර නිකන් අනිත් ස්ට්‍රෙස්, ගෙදර තියෙන ස්ට්‍රෙස් මොන හරි වෙන වැඩ ස්ට්‍රෙස් මොන හරි නිකන් ස්ට්‍රෙස් වුණ ගමන්ම ඒක හැදෙනවා. සමහර අය ඩයබටිස් එහෙම නැත්නම් මොන හරි වෙන රෝග මොන හරි හැදෙනකොට ඒ ස්ට්‍රෙස් ඉඳ හැදෙන්න පුළුවන්. ඇත්තටම මේ වෛරස් එක එකපාරක් හැදෙනොත් ඒක එහෙම්ම නැති වෙලා යනවද? Unfortunately ඒක නැති වෙන්නේ නැහැ. මේ වෛරස් එක එකපාරක් ඇඟේ ඇතුළට ආවොත් මේ වෛරස් එක හින්දා ඒක පොඩ්ඩක් කල් ඉන්න පුළුවන්. ඒ කියන්නේ එකපාරට දැන් මම කිව්වා වගේ මොන හරි ස්ට්‍රෙස් හින්දා මොන හරි ඒවා හේතු හින්දා මේ වෛරස් එක එකපාරට එළියට එනවා. ඒ කියන්නේ පළවෙනි වතාවට එළියට එනවා. ඒකට අපි කියන්නේ primary herpes කියලා. ඊට පස්සේ එන එක. ඊට පස්සේ recurrently සමාස ගානකින් හරි අවුරුදු ගානකින් හරි ආපහු හැදෙනොත් ඒකට අපි කියන්නේ secondary herpes කියලා. මේ herpes virus එක අපේ ඇඟේ ඇතුලේ එහෙම්ම හැංගිලා ගොඩක් කල් ඉන්න පුළුවන්. So එකපාරක් හැදුණා කියන්නේ තව පාරක් හැදෙන්න පුළුවන්. අවුරුදු ගානකින්, සති ගානකින්, මාස ගානකින් හැදෙන්න පුළුවන්. සමහර කාන්තාවන් ඇත්තටම ඉන්නවා හැම මාසෙම පීරියඩ්ස් හැදෙනකොට බිබිල්ලත් එකක් ඇවිල්ලා යනවා. එතකොට එච්චර දුක් විඳින අයත් ඉන්නවා. ඒක හින්දා තමයි මේ වෛරස් එක it's a bad virus to have. එකපාරට නැති වෙන්නේ නැති හින්දා. So මම කිව්වාගේ HSV1 2 දෙකක් තියෙනවා. දෙකම sexual transmission කියලා කියන්න බෑ. එකක් ඇවිල්ලා ඇත්තටම සමහර අයට මේ කට වටේ අපි කියන්නේ cold sore කියලා. ඒ වගේ පොඩි බිබිලි වල කට වටේ එන්න පුළුවන්. So HSV1 එක ඇත්තටම කට වටේ එහෙම නැත්නම් පල්ලෙහා යෝනි මාර්ගයේ වටේ බිබිලි හැදෙනවා. මේ 1 වලින් 1 වලින්වත් හැදෙන්න පුළුවන් 2 වලින්වත් හැදෙන්න පුළුවන්. So ඒකින්ද මේක ඇත්තටම වෛරස් එකක් එකපාරක් හැදුනොත් මේ වෛරස් එක නැති වෙන්නේ නැහැ. For example දැන් කාන්තාවකට මේ වෛරස් එක තියෙනවා නම් ඒක
එයාගේ sexual partner එයා කාත් එක්ක දෙකට හිටියේ එයාට තියෙන්න පුළුවන්. එයාගෙන් තමයි මෙයාට එන්න ඕනේ. ඒ වගේම මේ කාන්තාවෙන් තව එක්කෙනෙකුට දෙන්න පුළුවන්. It's a sexually transmitted infection. HSV නැත්නම් මේ herpes simplex virus එක පාරක් ඇඟට ආවොත් ඒක ජීවිත පුරාම තියෙන්න පුළුවන්. infection එක ආපහු හැදෙන්න පුළුවන්. දැන් මං කිව්වා වගේ දැන් මේ වගේ බිබිල් හැදුන ගමන් හුදටම excruciatingly රිදෙනවා, painful. එහෙමනම් ගිහිල්ලා check කරගන්න මොකද්ද මේ infection එක ගැන. If it is herpes අපි කොහොමද diagnose කරන්නේ? ඇත්තටම බලපු ගමන් මම පේනවා herpes එකේ වෙනසයි herpes blisters and අද මම කියපු අනෙක් blisters ගැනයි. So ඇත්තටම බලලා diagnose කරන්න පුළුවන් මෙහෙම එකක් තියනවද කියලා. එහෙම නැත්නම් අපි blood test ගන්නවා. blood එකේ check කරනවා මේක මේ virus එක ඇඟේ තියෙනවද නැද්ද කියලා. එහෙම නැත්නම් swab එකක් අරගෙන අර blister උඩ මේවා කරලා ඒක අපි ආපහු lab එකේ check කරන්න පුළුවන් මේ virus එක තියෙනවද කියලා. So මේ ඔක්කොම කරලා තමයි ඇත්තටම අපි diagnose කරන්නේ මේක herpes කියලා confirm කරගන්න. herpes කියලා confirm කරගත්තොත් treatment එක මොකක්ද? මේකට ඇත්තටම treatment antivirus. ඒ කියන්නේ මේක virus එකක්. මේ virus එකට නැති වෙන්න අපි antibiotics බොනවා වගේ antivirus treatment තියෙනවා. ඒ කියන්නේ tablets ගන්න පුළුවන්. සමහරවිට cream දානවා. ඒ වගේම අනිත් ඒවා කරනවා. දැන් මම කිව්වා වගේ සමහර වෙලාවට මේ virus එක උඩ මේ blisters උඩ අනිත් infection හැදිලා සරව ගෙඩි වගේ උණ වගේ ඔක්කොම හැදෙන්න පුළුවන්. So ඒ අනුව තමයි අනිත් treatments ටික වෙන්නේ. So ඇත්තටම herpes simplex ඉඳ තමයි මේ herpes blisters හැදෙන්නේ. අනිත් එක තමයි genital warts. genital warts කියන්නේ පොඩි ඉන්න හැදෙනවා යෝනි මාර්ගයේ වටේ. එහෙම නැත්නම් මේ පල්ලෙහා තියෙන අර ලේබියා නැත්නම් lips වටේ හැදෙන්න පුළුවන්. ඒවත් හැදෙන්නේ HPV නැත්නම් human papilloma virus කියන virus එකකින්. මේ virus එක sexually transmitted. ඒ කියන්නේ from sexual activities. එක්කෙනෙකුට ඉඳලා අනිත් එක්කෙනාට යන්න පුළුවන්. මේ human papilloma නැත්නම් HPV virus එක තමයි මේවා හැදෙන්නේ. මේවා herpes blisters වලට opposite. herpes එක කොච්චරට රිදෙනවද මේක රිදෙන්නේ නැහැ. but මේකත් පටන් ගන්න ගොඩක් වෙලාවට කැසිල්ලත් එක්ක. පොඩි කැසිල්ලක් වගේ හැදෙනවා. but මොනවත් change එකක් තියෙන්නේ නැහැ. ඒක පාරටම පොඩි ඉන්න වගේ හැදෙනවා. මේ ඉන්න ඇත්තටම රිදෙන්නේ නැහැ. කසන එක විතරයි වෙන්නේ. පොඩ්ඩක් කල් යනකොට අර එක ඉන්න වටේ පොඩි තව ඉන්න හැදෙනවා. ඒවා නික අර මොකද මලක් වගේ එහෙම හැම තැනම ඔක්කොම හැදෙන්න පුළුවන්. ඒවත් එක්ක වටේට එන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර අයට පස්ස පැත්තට එන්න පුළුවන්. සමහර ඇත්තටම ගැප් ගල නැත්නම් ඇතුලේ යෝනි ඇතුලේ වූම් එකේ යට කොටසත් එක්ක ඔක්කොම හැදෙන්න පුළුවන්. මේවා ඇත්තටම රිදෙන්නේ නැහැ. මේ අරක වගේ පොඩ්ඩක්වත් රිදෙන්නේ නැහැ. මේක ඇත්තටම රිදෙන්නේ කසන්න අරගෙන කවුරු හරි කසලා එහෙම ඉන්ෆෙක්ෂන් එකක් වුණොත් විතරයි ඒක රිදෙන්නේ. මේක ගොඩක් වෙලාවට හැම තැනම පැතිරෙන්න පුළුවන්. සමහර අයට එකක් තමයි ඉස්සෙල්ලා හැදෙන්නේ. ඊට පස්සේ ඒකත් පොඩ්ඩක් කල් ගිහිල්ලා මාස ගානක් අවුරුදු ගානක් ගිහිල්ලා තමයි එකපාරට අනිත් ඔක්කොම හැදෙන්නේ. සමහර අයට එකක් තමයි හැමදාම තියෙන්නේ. සමහර අය පටන් ගන්න එකපාරට බන්ච් එකක් වගේ හැම තැනම එන්න පුළුවන්. So මෙහෙම එනකොට මේකත් it's a sexually transmitted illness. ඇත්තටම එක STI එකක් තිබ්බොත් අපි හැමදාම හොයන්න ඕනේ අනිත් STI වර්ග තියෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ මම කලින් කතා කරපු වගේ මොන හරි දැන් මම කිව්ව HPV නැත්නම් human papilloma virus එක මේක තියෙනවා නම් අනිත් ඒවා තියෙනවද? herpes simplex තියෙනවද? HIV virus එකක් තියෙනවද? hepatitis B තියෙනවද? syphilis තියෙනවද? So අනිත් හැම virus එකක්ම අපි හොයන්න ඕනේ මේ එකක් diagnose කරොත්. ඇත්තටම දැන් genital warts නැත්නම් මේ ඉන්න හැදුනොත් මොනවද කරන්නේ? ඉස්සෙල්ලම තමයි ඉන්න හැදෙන්නේ නැතුව වළක්ව ගන්න ඕනේ. දැන් මම කිව්වාගේ herpes එහෙම නැත්නම් genital warts මේවා ඔක්කොම හැදෙන්නේ sexually transmission. So you need to have protection. Protection තියෙන්න ඕනේ. Sexual partners ගැන මේ කල්පනාවක් තියෙන්න ඕනේ. ඒ ගැන අපි පොඩ්ඩක් sexual health ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. Because prevention is always better than cure. prevent කරගන්න මේවා එන්නේ නැතුව මේ virus එක එන්නේ නැතුව. එහෙම මේ virus එක හැදිලා හැදුනොත් ඇත්තට මම කිව්වාගේ කසන්න නැහැ කසනවා පොඩ්ඩක් වත් කැක්කුමක් නැහැ මොනවත් නැති හින්දා ගොඩක් අය ඉස්සරහට ඇවිල්ලා කියන්නේ මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉස්සෙල්ලා ගිහිල්ලා පෙන්නගෙන මේක ඩයග්නෝස් කරගන්න. ඩයග්නෝස් කරාට පස්සේ ඒක අයින් කරන්නේ කොහොමද? ඇත්තටම ඇඟේ තියෙන මේ වෛරස් එක completely 100% නැති කරන්න බෑ. Just like the HSV, herpes වගේම තමයි මේ HPV. 100% ඇඟෙන් අයින් කරන්න හරි අමාරුයි. ඇඟේ තියෙන වෛරස් එක තියෙයි but you can remove the warts. remove කරන්න පුළුවන් මේ ඉන්න ටික.
ඒක රිමූව් කරන්න අපි කොහොමද? සමහර වෙලාවට lotions නැත්නම් creams apply කරනවා. එහෙම නැත්නම් cold nitrogen spray ගහලා ඒක shrink කරන්න පුළුවන්. සමහර අයට ඇත්තටම අපි කපලා එක ඉන්නොත් එක අයින් කරනවා depending on the position. තියෙන හැටි හින්දා. So ඒ වගේ මේවා තමයි කරන්න පුළුවන්. But these are all cosmetic treatment. අපි දැන් අයින් කරන්නේ ඒක ලස්සනට තියෙන්න ඕනේ කැත කියලා හිතාගෙන අයින් කරනවා. But 100% HPV හරි herpes simplex virus එක හරි අපිට ඇඟෙන් අයින් කරන්න අමාරුයි. ඒ කියන්නේ මේවා ආපහු හැදෙන්න පුළුවන්. ඒකම තමයි ඉන්නටත් වෙන්නේ. සමහර වෙලාවට ස්ට්‍රෙස් වැඩි වෙනකොට, පස්සට මොන හරි ප්‍රශ්නයක් වෙනකොට, ඉන්ෆෙක්ෂන්ස් හැදෙනකොට මේවා ආපහු එන්න පුළුවන්. So දැන් මම කතා කරේ දෙකම sexually transmitted viruses ගැන. මේ දෙකම lumps and bumps හැදෙන්නේ vagina එකේ vagina වටේ. But the problem is ඒ දෙකෙන්ම 100% cure එකක් හොයාගන්න බෑ. එක පාරක් හැදුනොත් ඒක ජීවිත පුරාම තියෙන්න පුළුවන්.